කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? අවුරුදු ජයයිද ඔයගොල්ලන්ට? මේ තියෙන්නේ ඉතින් අප්‍රේල් 14 වෙනිදා උදෙන්ම මමයි අම්මයි නැගිටලා වැඩ ටිකක් ඉවර කරලා ඉතින් කිරි උතුරන්න තමයි හදන්නේ. මොකද ඉතින් අපේ ගෙදර වැඩි කවුරුත් එහෙම කිරිබත් කන්න කැමති නැහැ. ඉතින් මමයි අම්මයි හිතුවා ඒ නිසා කිරි එකක් උතුරන එක හොඳයි කියලා. ඉතින් අවුරුද්ද උදා වුණාට පස්සේ ඊළඟට තිබුණේ ලිපගිනි මොලවන්න. ඉතින් ඒ ලිපගිනි මොලවන නැකතේදී තමයි අම්මයි මමයි එකතු වෙලා මෙන්න මේ විදිහට කිරි උතර ගත්තේ. අපේ අම්මා ඉතින් රක්ත වර්ණයෙන් ඇඳගෙන හිම ඉන්නේ. මොකද ඉතින් එදාට තිබුණේ මේ වර්ණයෙන් තමයි අඳින්න. අපේ අම්මා තමයි ගෙදර ඒ වැඩ කටයුතු කරේ. ඉතින් මේ ඉන්නේ අපේ හොර ගෙඩියා සූටි බෝලා. එයාත් ඉතින් මේ පැත්තකට වෙලා ඉන්නවා බලාගෙන. මේ තියෙන ඉතින් හරියටම ආහාර අනුභවයේ තියෙන වෙලාවේ මම බෙදාගත්ත මගේ කෑම එක. ඉතින් පුදුම දේවල් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඊළඟට මම ඊට පස්සේ කෑවා ජම්බෝ අච්චාරු එකක්. ඒ ඉතින් කඩල එහෙම තිබුණේ අපේ ගෙදර. මොකද උදේ හදලා තිබුණේ කඩල. මේ තියෙන්නේ අවුරුදු දවසේ අපේ හබි මම නම් නෙමෙයි ඉතින් හබි තමයි ගියේ ඒගොල්ලන්ගේ ගමේ අවුරුදු උත්සවයට. ඉතින් ඒකෙදී ගත්ත පුංචි වීඩියෝස් වගේ තිබුණා. ඉතින් මං හිතුවා ඒකත් මේකට එකතු කරන්න. එහෙනම් තරඟේ මම ආරම්භ කරන පුතේ මම 1 2 3 කියනකොට තරඟේ ආරම්භ කරන්න තමගේ ආරක්ෂාව සපය ගන්න කියපු මාර්ගයේ මතක ඇති මං හිතන්නේ සූදානම් වෙන්න 1 2 3 මාර්ගය ඉඩ දෙන්න මහත්තයා. අපේ සාහිලා පොඩක් සපෝට් එක දෙන්න. අල්ලලා කොල්ල. හරි මෝ. බයිලා කපල බයිලා. මේ පිටිපස්සේ ඊරට එන්න. පිටිපස්සේ ඊරට. කප්පේ කොටේ වන්නද? අයින් එන්නකෝ. ගොඩක් ඉතින් වීඩියෝස් මම එකතු කරලා නැහැ. මොකද ඉතින් එතකොට වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් මේ තමයි අපේ හබීට අවුරුදු උත්සවයට සහභාගී වෙන්න නිසා හම්බලා තිබුණු පුංචි තෑග්ග. The next day. ඉතින් මේ තියෙන්නේ ඊට පහවෙනිදා අපි හබීදයි ගෙදර අයයි අපි කට්ටියම එකතු වෙලා මේ මීගමු බීච් යන තමයි හදන්නේ. ඉතින් අපි යන්න කලින් පොඩ්ඩක් ටවුන් එකෙන් අතර වුණා. මොකද මේ මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි බීච් යන්න ගියේ ගොඩක් හවස් වෙලා මේ මොකද ඉතින් එදා යන්න කියා හිටියට කලින් ඉඳන්ම ලෑස්ති වෙලා හිටියට ඒ වෙලාවට යන්න බැරි වුණා. තියෙන ඉතින් එක වැඩක් නිසා අපි යනකොට ටිකක් රැ වුණා. ඒ නිසා ඉතින් මේ ලොකුට වීඩියෝ කරන්නත් අමාරුයි. මොකද ඉතින් බීච් එකට ගියාම මොකද මුහුද පේන්නේ නැහැ අපි ඒ ගිය වෙලාවට. ඉතින් අපි ගිහිල්ලා වෙන කරන්න දෙයක්වත් නැති නිසා අපේ හබි බෝල් එකකුත් ගත්තා. අපි දැන් මේ පොඩ්ඩක් ඉතින් සෙල්ලම් කරන්න තමයි හදන්නේ. වෙන ඉතින් කරන්න දෙයක්වත් නැහැ මේ වෙලාවේ. වැඩි ඉතින් වීඩියෝස් පැහැදිලිත් නෑ. අපි ඉතින් හොඳට බීච් එකේ සෙල්ලම් කරලා දැන් ඉතින් මේ ආපහු යන ගමන් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් අපේ හබීලගේ ඉතින් දෙයක් මේ හිතන් හිටියට ඔක්කොම කරලා ඉතින් යනකොට හිතනට වැඩිය ගමන යන්න පරක්කු වෙනවා. ඉතින් එතකොට ගිහින් වැඩකුත් නැහැ. දැන් ඉතින් අපි බීච් එකට ගියේ ගොඩක් රැ වෙලා නිසා ඉතින් ලොකුවට කරන්න දෙයක් තිබුණේ නැහැ. රැල්ල පා ගන්න උනේත් නැහැ. ඉතින් ටිකක් රැ වෙනකන් සෙල්ලම් කරලා දැන් ඉතින් මේ යනවා. ඔන්න දැන් ඉතින් අපි ගෙදර ඇවිත් තමයි ඉන්නේ. හිතුවට වැඩිය අපිට රැ වුණා. මොකද ඉතින් අපි ගෙදරින් ගියෙත් හවස වෙන නිසා අපි එතනට යනකොටත් ගොඩක් රැ වුණු නිසා අපිට වැඩි වෙලාවක්
එතන ඉන්නත් බැරි වුණා. ඉතින් අපි එනකොටත් ගොඩක් රෑ වුණා. දැන් ඉතින් හොඳටම රෑ වෙලා තමයි තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ වොෂ් එකක් දාගන්න තමයි. මේ තියෙන ඉතින් මම අද ඇඳගෙන ගියපු ඇඳුම. දැන් ඉතින් පොඩ්ඩක් රූම් එක අස් කරගන්නත් තියෙනවා. දැන් ඉතින් ගොඩක් රෑ වෙලා තමයි තියෙන්නේ. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන මේ ඉතින් ඊළඟ දවසේ අපි හබීලාගේ නැන්දලාගේ ගෙවල් වලට ගිය අවුරුද්දට. ඉතින් ඒ කෑමකුත් තිබුණා. ඒකත් ඉවර වෙලා ඔන්න ඒ දවසත් මේ විදිහට අවසන් වුණා. අනිත් දවසේ අවුරුද්දට හොඳට ඉතින් ඇවිදලා කළා තමයි හිටියේ. එහෙනම් ඉතින් අද ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.